අයිබෝන් හැමෝටම කුමාර් ෆ්ලවර් නර්සරි එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ මල් පැලවලට වතුර දාන්නේ කොහොමද? හරි විදිහට මල් පැලයකට වතුර දාගන්නේ කොහොමද කියලා. මොකද බොහෝ දෙනෙක් අපෙන් වීඩියෝස් වල කමෙන්ට් කරලා අහලා තිබ්බා මල් පැලවලට වතුර දාන්නේ කොහොමද? මල් පැලවලට වතුර දාන්න වෙලාවක් තියෙනවද? ඒ වගේ මොනවා හරි විශේෂ දේවල් තියෙනවද? ටයිම් එකත් එක්ක වෙනස් වෙනකොට. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් අද කතා කරන්න කියලා හිතන වීඩියෝ එකකින්. ඒ වගේම තමයි මල් පැලවලට වතුර දානවා කියන්නේ එක්තරා කලාවක්. මොකද දිනපතා මල් පැල හැම එකකටම වතුර දාන්න ඕනේ අවශ්‍යතාවයක් නැහැ. ඒ මල් පැලයට අනුව ඒ මල් පැලවල අවශ්‍යතාවයන්ට අනුව පස් පියරිලා නම් වගේ විතරයි වතුර දාන්න ඕනේ. ඒ වගේම තෙතමනේට පස් තියෙනවා නම් කවදාවත් වතුර දාන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඉතින් තවත් ප්‍රශ්නකින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බ මල් පැලවලට වතුර දාන්න හොඳ වෙලාව මොකද්ද කියලා. ඒකට වෙලාව මේකයි කියලා නෑ. නමුත් විද්‍යානුකූලව හොයාගෙන තියෙනවා රිසර්ච් වලින් සාමාන්‍යයෙන් උදේ 6ත් 9ත් අතර වගේ කාලය තමයි මල් පැලයකට වතුර දාන්න හොඳම කාලය කියලා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් හවස 4ත් 6ත් අතර. උදෑසන 6ත් උදේ 9ත් උදේ 6ත් උදේ 9ත් අතර සහ සවස 4ත් 6ත් අතර. මොකද මධ්‍යහන කියන්නේ දවල් වරුව දවල් 11 12 එක වගේ වෙලාවෙ වතුර දාන්න හොඳ නෑ කියලා තියෙනවා විද්‍යානුකූලව. හොඳේ. මොකද සාමාන්‍යයෙන් මේ මුල් පද්ධතියට එතකොට ශාක පත්‍ර වලට හානි වෙන්න පුළුවන් කියලා තමයි හොයාගෙන තියෙන්නේ දවල් වරුවේ මධ්‍යහන වෙලාවේ. ඉර හොඳට වැටෙන වෙලාවේ වතුර දාන එක. ඒ වගේ තමයි අපි ගොඩක් දෙනෙක් මල් පැලයකට වතුර දානකොට කරගන්න වැරැද්දක් තමයි මල් පැලයට වතුර දානවා කියලා කියන්නේ කොළ තෙමෙන එක කියලා අපි හිතන්නේ. හොඳට කොළ තෙමෙන්න වතුර හදනවා. ඉතින් ඒක ඇත්තටම වැරදි. හැම වෙලෙම මල් පැලයට වතුර දානවා කියන්නේ පසටයි වතුර දාන්න ඕනේ. ඒක නිසා මල් පැලයට මලට වතුර දාලා වැඩක් නැහැ. හැමතිස්සෙම පස තෙත් වෙන්න වතුර දාන්න ඕනේ. ඒ වගේම තමයි මල් පැලේ වගා කරලා තියෙන බඳුනේ හෝෂා පොට් එකේ වතුර හොඳට බැහැලා යන්න සිදුරු තියෙන්න ඕනේ. මොකද වතුර රැඳෙන්න දෙන්න හොඳ නැහැ. පසත් එක්ක සමහරවිට අපි දැකලා තියෙනවා මැටි වගේ පස්වල වතුර බැහැලා යන්නේ නැහැ. වතුර උඩ පාවෙනවා. එහෙම නැත්නම් බැහැලා යන්න සිදුරක් නැහැ. සිදුරු වැහිලා. ඉතින් ඒක නිසා හැමතිස්සෙම මල් පැලයක් වගා කරනකොට ගොඩක් වෙලාවට ප්ලාස්ටික් පොට්වල තමයි ප්‍රශ්නේ. සමහර ප්ලාස්ටික් පොට්වල යටින් වතුර බහැලා යන සිදුරු වෙන්නේ නැහැ. ඒවා අපි සිදුරු නැත්තම් සිදුරු හදා ගන්න ඕනේ. වගේම වතුර දාන වෙලාවට වතුර පසට උරා ගන්නවද සහ වැඩි වෙන වතුර පොට් එකෙන් බහැලා යනවද කියන එක අපි හරියට බලන්න ඕනේ. මොකද නැත්තම් වතුර පසුත් එක්ක රැඳීම නිසා මුල් කුණු වෙන්න බලනවා. ඒ වගේ තමයි මට විශේෂ දෙයක් කලින් කියන්න අමතක වුණා. රාත්‍රී කාලේ වතුර දාන්න හොඳ නැහැ. මොකද රාත්‍රී කාලේ කොහොමත් සීතල තියෙනවා පරිසරේ. ඒක නිසා රාත්‍රී කාලේ නැතුව උදෑසන සහ සවස අරපන් කියපු විදිහට ඒ වෙලාවට වතුර දානවා නම් තමයි සාමාන්‍යයෙන් ශාකයකට ගොඩක්ම පෝෂණ උරා ගන්න වෙලාව නිසා ගොඩක්ම ඒ වෙලාව තමයි හොඳ වෙලාව. ඒ වගේම ශාක වශයෙන් ගත්තොත් සාමාන්‍යයෙන් අපි බහුලව වගා කරන විකුණන්න වගේ බහුල වගා කරන ශාකයක් තමයි ඕකිඩ්. ඕකිඩ් වගේ ශාකයකට සාමාන්‍යයෙන් වැඩිපුර වතුර අවශ්‍ය නැහැ. මොකද මේ ශාකේ හැදිලා තියෙන්නේ. මේ ශාකේ නිර්මාණය වෙලා තියෙන්නේ ස්වභාවිකව සාමාන්‍යයෙන් අඩු වතුර ප්‍රමාණයක් යටතේ හැදෙන්න. නමුත් ඇන්තූරියම් වගේ ශාක නිර්මාණය වෙලා තියෙන්නේ හැදිලා තියෙන්නේ සාමාන්‍ය තෙතමනීය සහිත පරිසරයක. තෙතමනීය සහිත පස්වල එහෙම නැත්නම් පොල් එලි තුල තෙතමනීය සහිතව වර්ධනය වෙන්න තමයි ඇන්තූරියම්. එතකොට ඉන්ඩෝප්ලාන්ට්ස් ඒ කියන්නේ ගෙවල් ඇතුලේ අපි ලස්සනට හිටවන පැල වගේ දේවල් ගොඩක් වෙලාවට තෙතමනීය යටතේ තමයි තියෙන්නේ. ඒක නිසා අර හැමතිස්සෙම මල් පැල ඔක්කොටම වතුර දාන්නේ නැතුව මේ ශාකයට සාමාන්‍ය වතුර අවශ්‍යද නැද්ද කියන එක පොඩ්ඩක් හැමතිස්සෙම තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ විදිහට මම අද වීඩියෝ එක ඉවර කරන්න හිතනවා. ඔයාලට තවත් මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. ලයික් එකක් දාන්න. තවත් මේ වගේ
උද්‍යානකරණයේ සහ මල් පැල වගා කිරීම සම්බන්ධ උපදෙස් එක්ක අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ස්තුතියි.